වෙල්කම් කියලා පිළිගන්නවා අදත් අපේ පුදුමයි නේද YouTube channel එකට ඔයාලව සාදරයෙන් කොල්ල පොඩ්ඩක් වෙනස් වෙලානේ. ඉතින් කාලෙකින් චූටි අයිඩියා එකක් ආවා කට්ටිය වද දෙනවා. ඔයා channel එක නවත්තලා අපිට වීඩියෝ එකක්වත් බලන්නේ නැහැ හරියට කියලා. ඉතින් මං කල්පනා කරේ ආයේ channel එක පටන් ගන්න. මන් දන්නේ මට ආයෙ මුල ඉඳන් කරන්න සිද්ධ වෙනවා channel එකේ reach බහැලා. හැබැයි මම channel එක පටන් ගත්තොත් ඔයාලගෙන් ලොකු උදව් ටිකක් ඕනේ. වීඩියෝ share වෙන්න ඕන. share කරලා කියලා channel එකේ reach එක හදන්න ඕනේ. මේ දැනුත් ඉන්නේ හොල්මන් place එකක. මෙතන වස්තිලා පවා නොදැන හොල්මන් මේ normal වීඩියෝ එකක් කරා වස්තිලා මගේ screen shot එකක් දාන්න. ඒගොල්ලෝ දන්නේ නැතුව කරේ මේක හොඳ හොල්මන් place එකක් කියලා. මම මෙතන වීඩියෝ එකක් කරන්න හිටියේ. කරගන්න බැරුව ගියා. ඒ කියන්නේ මං channel එක අතෑරලම දැම්මා. මට අතාරින්න දෙන්නේ නැති කට්ටිය ඉන්නවනේ. ඉතින් බැනුම් ඇහැවා අතෑරියකට. ඉතින් මේ ප්ලේස් එකේ රෑට වීඩියෝ එකක් අපි කරමු. සාමාන්‍යයෙන් මේ ප්ලේස් එකට දැන් දවල් මම මේ හිටියට රෑට එන්නේ නැහැ. මොකද ඔයාලට පේන ඇති ලයිට් කණුවක්වත් නැහැ. ඉතින් මේ පාලම පවා කඩාගෙන වැටලා තියෙන්නේ. මෙතන කේස් එක තියෙන්නේ අර අවුරුදු ගානකට කලින් දූෂණය කරලා පොඩ්ඩක් ඉන්න මම පෙන්නන්න. දූෂණය කරලා පාලං කෑල්ලක් තියෙන. ඒ පාලං කෑල්ල යටට මරලා දාලා තියෙන. ඉතින් සාමාන්‍යයෙන් අපි රෑට වුණත් මම වුණත් එන්නේ නැහැ මේ පාරේ. කියන්නේ ටිකක් බයයි ඔය රයිස් කොත්තු එහෙම ගියද්දි නම් මම එන්නෙම නැහැ. ඉතින් මෙන්න මේ මෙතන තමයි දාලා තියෙන්නේ. ඉතින් මේ හරිය මේ යටට වෙන්න දාන්න පුළුවන්. එතන තමයි දාලා තියෙන්නේ. ඉතින් මේ ඔක්කොම ඝන කැලෑව මේ පේනවා. ඉතින් මගේ පිටිපස්සේ සෑහෙන්න ඝන කැලෑවක් තියෙන්නේ. ඔයාලා කැමතිද මං ආයේ channel එක පටන් ගන්නවට? ඉතින් දැන් මම ශෙහාන්ගෙනුත් ඇහුවා. ශෙහානුත් කිව්වා දැන් ඌ මාත් එක්ක වැඩ කරන එක නැවතුනේ. ඌ වැඩ කරන්න ගත්තා. ජොබ් එකකට යන ගත්තට පස්සේ ටයිම් එක මදි වුණා. ඊට පස්සේ අපිට වීඩියෝස් කරන්න කාලය මදි වුණා. මම කම්පැනි එකක් පටන් ගත්තා. ඒක කරන් යන ගාන්තා දැන් මේ වීඩියෝ කරන්න ඉන්නේ රැට හරි අමාරුයි. මම දන්නවා හරි අමාරුයි. කොහොම හරි අපි වැඩේ කරමු. ඔයාලට මතකද මේවා? තාමත් ඒ කුරුසේ විදිහටම බෙල්ල. ඉතින් මගේ ආරක්ෂාවට මාත් එක්ක හොල්ම එක්ස්පෙරිමන්ට් කරන්න ආවේ මෙන්න මෙයා. ඉතින් ඔයාලා කැමති නම් කියන්න අපි channel එක ආයෙ පටන් ගමු. මම මේකට වැටෙන කමෙන්ට් එක තමයි තීරණය කරන්නේ. මම දන්නවා ගොඩක් අය එන ආසාවෙන් channel එක බැලුවා. මට සමා වෙන්න channel එක එකපාර මං අතෑරලා දැම්මා. ඉතින් ඔයාලට සතුටුත් ඇති මා මේ විදිහට දකිද්දි. සමහරක් අයට දුකත් ඇති. මෙහෙමයි බොරු කරලා කරපු බොරු එක්ස්පෙරිමන්ට් කරපු කට්ටියක් ඉන්නවා දැන් ගොඩාක් බිහි වෙලා. ගොඩක් අය මාව ෆලෝ කරලා තිබ්බා. ඒ කියන්නේ මාව ෆලෝ කරගෙන වීඩියෝස් කරා කට්ටිය. ගොඩක් බොරු කරපු කට්ටිය හිටියා. ඉතින් ගොඩක් අය මගේ නම්බුව විනාශ කරා. විනාශ කරේ මාව කොපි කරලා ඒගොල්ලෝ බොරුවට වීඩියෝ හදලා ඊට පස්සේ ඒගොල්ලෝ මේ ගෝස්ට් එක්ස්පෙරිමන්ට් කියන කන්සෙප්ට් එක විනාශ කරා. මට තවත් එපා වුණා. මම ඒකෙන් තවත් අතහැරියා. ඉතින් මට මේ channel එක පටන් ගන්න ඌමනාව තිබ්බත් මට ඒ දේවල් එක තවත් එපා වෙනවා. මේ මම පිස්සෙක් වගේ කතා කර කර යන්නේ මේ කැලෑ පාරක. ඔයාලට මේ අඩිපාර පිටිපස්සෙන් පෙවුනට මෙතන දවල් විතරයි. මම එන්නේ දවල් විතරයි තනියම. රැට එන්නේ නැහැ. රැට આવොත් එහෙම යකා ගන්නවා. ඔයාලා කියන්න පළවෙනි ස්ටාර්ට් එක ගන්න ඕනේ මොන වගේ විදිහකින්ද? ඉතින් මට දැන් ලොකු අයිඩියාස් නැහැ. ඉතින් අර මං පටන් ගන්න විදිය පවා මට අමතක වෙලා තියෙන්නේ. එහෙනම් අපි channel එක ආයෙ පටන් ගමු. දැන් මාත් එක්ක චුට්ටක් මේ කැලේ ඇතුළට ගිහිල්ලා බලමු මොකක්ද වෙන්නේ කියලා. මේ ඇලවල් තමයි අපේ උතුරලා මිනිස්සු බර ගහනකට මේ පාර පුණාටුවෙන් නැතුව ගිය දේපල ඒවා මේවා. ඉතින් ඔහොම නෙමෙයි ඔය උතුරන හොඳට. ඉතින් මේ තනිකර කැලෑ සාමාන්‍යයෙන් මේවට එන්නේ නැහැ අපි ආවට. එහෙනම් අපි channel එක ආයෙ පටන් ගන්නවා. ඔයාලගෙන් support එක ඕන. share කරන්න, subscribe කරන්න පුළුවන් තරම්. අපි මම තව එහෙට යන්නේ නැහැ. මොකද එහෙට යන්න කැලෑව තියෙන්නේ. මේ සමහරක් පිට හොල්මන් කෙසේද මේවල කුඩු ගංජාකාරයෝ ඉන්නවත් දන්නෙත් නැහැ. චුට සුදු වෙලා නිකන් සුදු වෙලා වගේ. හරි. එහෙනම් අපි භයානක එක්ස්පෙරිමන්ට් එකකට ලෑස්ති වෙමු. ඔයාලා කියන්න මොකද්ද ඔයා කරන්න ඕනේ කියලා. අපි ඒ දේ කරනවා. එහෙනම් channel එක ආයෙ ආරම්භ කරමු.
ඉතින් අපේ ෂෙහාගෙන් අද රැට උත්තරයක් එනවා. ඌට දැන් ඩේ 2යි නයිට් 2යි ඕෆ් 2යි තියෙන්නේ. ඉතින් ඒ දවස් ටිකේ තමයි අපි බැලන්ස් කරන්න ඕනි කරන දෙයක්. මං හිතනවා ආය අපිට ලොකු ගමනක් යන්න පුළුවන් වෙයි කියලා. ගොඩක් කට්ටිය මාත් තරහ වෙයි channel එක පටන් ගත්තට. ගොඩක් අයට තැන නැති වෙන්නත් පුළුවන්, තැන ඇති වෙන්නත් පුළුවන්. මාත් එක්කනම් බොරු කරන්න ලෑස්ති වෙන්න එපා. හොල්මන් එක්ස්පෙරිමන්ට් ලංකාවට ගෙනාවේ මම. කියන්නේ පිට රටවල් වල තිබ්බට ලංකාවේ ගෝස්ට් විදියට හොල්මන් එක්ස්පෙරිමන්ට් ගෙනාවේ මම. ඒ දේ විනාශ කරනවට මං කැමති නෑ. කරන දේ ලස්සනට හරියට කරන්න. එහෙනම් ජය වේවා. එහෙනම් වැඩේ පටන් ගමු. එක්ස්පෙරිමන්ට් එකක් ළඟම කරමු. මෙතනම පටන් ගත්තත් කමක් නෑ. මේකත් හොඳ ප්ලේස් එක. මේ මෙතන අනිවාර්යෙන් හොල්මන් ඉන්නවා. හොල්මන අල්ල ගන්න මොකද්ද කරන්න ඕනේ කියලා ඔයාලා තීරණය කරන්න. ජය වේවා. ආදරය හැස්තරන්. එහෙනම් උප්පෑ නැවතත් කරලියට කොහොම හරි එනවා ඉක්මනට මෙනවා. ආදරේ.